friends ඔනිතින් සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකේ තවත් අලුත් වීඩියෝ එකකට. ඔනිතින් අද මම ඔයගොල්ලන්ට අරන් ආවා ඔයගොල්ලන්ගේ තියෙන gallery එකේ තියෙන ඕනම ෆොටෝ එකක් හරි වීඩියෝ ක්ලිප් එකක් හරි කොහොමද අපි කාටවත් දකින්න බැරි විදිහට හයිඩ් කරන්න කියලා. ඉතින් වැඩි කතා නැතුව යමු වන්න මේ වීඩියෝ එකට. ඉතින් වීඩියෝ කරන්න කලින් වෙනදා වගේ මතක් කරනවා මගේ channel එකට පොඩි subscribe කරකුත් දාගෙන යමු වන්න වීඩියෝ එකට. හරි දියාලුනේ ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕන ඔයගොල්ලන්ට හයිඩ් කරන්න ඕන ෆොටෝස් ටික ඔයගොල්ලෝ වෙනම ඇල්බම් එකකට දාගන්න ඕන. ඉතින් මම මේ විදිහට දාගත්ත ඇල්බම් එක තමයි ඇල්බම් channel කියන එක. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් අයින් වෙන්න. ඔයගොල්ලෝගේ ෆෝන් එකේ තියෙනවා මේ my files කියලා ඇප් එකක්. ඔයගොල්ලන්ගේ මේක සමහර කට්ටියගේ files කියලාත් ඇති. එහෙම නැත්නම් මේක file manager කියලාත් ඇති. සමහර කට්ටියගේ මේක වෙන නමකින් ඇති. කොහොම හරි තියෙන ඇප් එකකින් ඔයගොල්ලෝ යන්න මේ my files කියන ඇප් එකට. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන දකින්න පුළුවන් මේ internal storage කියන option එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරන්න. ඉතින් සමහර කට්ටියගේ මෙතෙන්ට ගියාට පස්සේ මේ ඔයගොල්ලෝගේ gallery තිබ්බ ඇල්බම් මෙතන පෙන්වන්න පුළුවන්. නැත්නම් සමහර කට්ටියගේ මෙතන තියෙන මොකක් හරි option එකකට ගියාට පස්සේ අපිට ඒක හම්බ වෙනවා. ඉතින් මම මේ විදිහට මෙතන තියෙන එක option එකකට ගියාට පස්සේ මගේ මේ ඇල්බම් එක පෙන්නනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට හයිඩ් කරන්න ඕන ඇල්බම් එක උඩ ඔයගොල්ලෝ ලොන්ග් ටච් කරන් ඉන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ඩොට් තුනක්. ඒක උඩ ක්ලික් කරගෙන මේ රීනේම් කියන ඔප්ෂන් එක දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ නාමයේ මුලට දාගන්න ඩොට් මාක් එකක්. මේ ඩොට් මාක් එකම දාගන්න ඕන වෙන මාක් එකක් නම් දාගන්න එපා. එහෙම වුණොත් මේක හයිඩ් වෙන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ මේ රීනේම් කියන ඔප්ෂන් එක දෙන්න. ඉතින් යනෝනේ ඔයගොල්ලන්ට අර හයිඩ් කරපු ඇල්බම් එක මෙතනදී ඔයගොල්ලන්ට හම්බෙන්නේ නැහැ. මොකද ඒක අපි අතනදී හයිඩ් කරමු නිසා. ඉතින් ඔයගොල්ලන්ට මම මේක ආයෙ ගන්න විදිය කියලා දෙන්නම්. අපි බලමු මේක කොහොමද ආයෙ ගන්න කියලා. ඔයගොල්ලෝ කරන්න ඕන අර my files කියන option එකට ඇප් එකට ගිහිල්ලා මේ ඔයගොල්ලෝ යනකොටම තියෙන මේ ඉන්ටර්ෆේස් එකේ තියෙනවා මේ විදිහට උඩ ඩොට් තුනක් ඒක උඩ ක්ලික් කරගෙන මේ settings කියන option එකට ගිහිල්ලා මේ show hidden system files කියන ටික් එක හරිදා ගන්න. හරි තියාලුනේ ඔයගොල්ලෝ එතන ටික් මාක් එක දීලා internal ආයෙ ඔයගොල්ලෝ මේ internal storage කියන option එක උඩ ක්ලික් කරලා ඔයගොල්ලෝ අර ඇල්බම් එකට යන්න. ඇල්බම් එකේ ඊට පස්සේ ඒක උඩ long touch කරන් ඉඳලා ආයෙ අර ඩොට් තුනට ගිහිල්ලා rename කියන එකේදී ඔයගොල්ලන්ට කලින් දාපු ඩොට් මාක් එක අයින් කරගන්න. ඔයගොල්ලෝ gallery එකට ඇවිල්ලා බලන්න ඔයගොල්ලෝ කලින් අර හයිඩ් කරපු ඇල්බම් එක ඔයගොල්ලන්ට දකින්න ලැබෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔයගොල්ලෝගේ ෆෝන් එකේ තියෙන ඕනම ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් කාටවත් දකින්න බැරි විදිහට හයිඩ් කරන්නේ. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. මම තව ළඟදීම තව අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්.